Hello, good morning guys. Welcome to my YouTube channel. ඉතින් මේ තමයි උදේම මගේ room එකට පේන view එක. උදේම කියලා කිව්වට දැන් වෙලාව 9ට කිට්ටුයි. 9ට විතර කිට්ටු වුණාට මේ දවස්වල නිතරම වගේ වහින නිසා අහස තියෙන්නෙම වෙනම dark vibe එකක්. ඉතින් මම මේ මූණ හැම හොදගෙන දැන් ලෑස්ති වෙන්නේ මගේ උදේ කෑම හදාගන්න. ඉතින් මං උදේ උයන ගමන්ම මේ තනියම ගෙවන බෝඩිම් ජීවිතය ගැන ඔයාලත් එක්ක මගේ අදහස් ටිකක් ෂෙයා කරගන්න. තනියම බෝඩිමක ජීවිතය ගැන කතා කරද්දී ගොඩක් අය මුලින්ම මතක් කරන්නේ තනියම නේද, අමාරු නැද්ද, ගෙදර අය මතක් වෙන්නේ නැද්ද කියන ওই වගේ ප්‍රශ්නනේ. හැබැයි ඇත්තටම බලද්දී මේ ජීවිතේ තමයි කෙනෙක්ට හිමින් හරිම ස්ට්‍රෝං කැරක්ටර් එකක් කරන තැන කියලා මම විශ්වාස කරනවා. ගෙදර ඉදී අපිට නොදැනීම හැමදේම ලැබෙනවනේ. කෑම ලෑස්ති, ඇඳුම් හොදලා, බිල්ස් ගැන කිසිම ස්ට්‍රෙස් එකක් නැහනේ. ඒත් බෝඩිමකට ආවම තමයි ජීවිතයේ ඇත්ත version එක අපිට පේන්න ගන්නේ. උදේ එලාම් එකට ඇහැරිලා තමන්ම රෙඩි වෙනවා. කන්න දෙයක් හදාගන්න එක, නැත්තම් කඩෙන් ගන්නවද, මාසෙට තියෙන සල්ලි ටික මැනේජ් කරන්නේ කොහොමද, ලයිට් බිල් ගෙවන්නේ කොහොමද, රූම් රෙන්ට් එක, ට්‍රැවල්, කෑම, ඒ ගමන්ම ඉගෙන ගන්න එක, මේ හැමදේම බැලන්ස් කරන්න අපි මෙහෙදි පුරුදු වෙනවා. ඒක නිකම්ම ජීවිතේ සර්වයිවල් ලෙසන් එකක් කිව්වොත් මං හරි. ඉතින් කතාවෙන් කතාව මං උදේ කෑම එකත් හදාගෙන මේ දවස්වල හැමෝම දන්න කතාවක් බල තමයි මං උදේ කෑම එක ගන්න මේ ලෑස්ති වෙන්නේ. මේ ජීවිතේ ලස්සනම දේ මොකක්ද හොත් මම නම් කියන්නේ තමන්ට තමන්ව හම්බෙන එක තමයි ලස්සනම දේ කියලා. ඒ මොකද කිව්වොත් ගෙදර ක්‍රවුඩ් එකක් මැද්දේ ඉද්දි කවදාවත් නොහිතපු දේවල් රැට තනියම ඉද්දි හිතට එනවා. ඒ මොනවද කිව්වොත් මං ඇත්තටම කැමති මොනවටද? මගේ ෆියුචර් එක කොහම වේද? මං කවදා හරි මගේ ෆැමිලි එක ප්‍රවුඩ් කරයිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගන්නේ මෙන්න මේ ජීවිතේදී. ඉතින් තමන්ට තමන්ව හම්බෙන එක ගොඩක් ලොකු බ්ලෙසින් එකක් කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඔයාටත් ඒ වගේ chance එකක් ලැබෙලා නම් තියෙන්නේ ඒ අවස්ථාව මිස් කරගන්න නැතුව විඳින්න කියලා මං කියනවා. තනියම බෝඩිමක ඉද්දී පොඩි දේවල් වලට දැනෙන වටිනාකම වැඩි. අම්මා දෙන කෑමේ රස, ගෙදර නිදා ගන්න ඇඳේ කම්ෆර්ට් එක, තාත්තා අහන කාලද කියන වචන, නංගිලා මල්ලිලා එක්ක තියෙන සද්දවද්ද, ඒ දේවල් වලින් ඈත්ලා ඉද්දි තමයි ෆැමිලි එකේ වටිනාකම හොඳටම තේරෙන්නේ. ඒ වගේම කවුරුත් නැති තැනක තමන් ඩිසිෂන්ස් ගන්නවා, ඒවා වැරදෙනවා, ඉගෙන ගන්නවා, ආයෙ නැගිටිනවා. මෙන්න මේ වගේ දේවල් නිසා ටික තමන් මෙන්ටලි ස්ට්‍රෝං වෙනවා. ඒ වගේම ප්‍රොබ්ලම්ස් වලට බයක් නැති වෙනවා. ලයිෆ් එක හැන්ඩල් කරන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක අපි ඇතුලේ හැදෙනවා. ඒ නිසා තනියම බෝඩිමක ගෙවන ජීවිතය කියන්නේ නිකන් රූම් එක රෙන්ට් ගෙවාගෙන ඉන්න එකක් විතරක් නෙවෙයි. ඒක ඩ්‍රීම් එකක් වෙනුවෙන් අපි කැප කරන කාලයක්. තමන්ව හොයාගන්න ජර්නි එකක් කියවොත් මං හරි. කවදම හරි මම මෙච්චර දුර ආවේ අමාරුවෙන් කියලා ප්‍රවුඩ් වෙන්න පුළුවන් චැප්ටර් එකක් ඒක. අද තනියම කාමරයක ෆෑන් එක දිහා බලාගෙන ෆියුචර් එක ගැන හිතන කෙනා හෙට දවසේ තමන්ගේම ගෙදරක තමන් ආදරය කරන අය එක්ක hina වෙමින් ඉන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ අමාරුයි. හැබැයි ලස්සනයි. තනිකම තියෙනවා. හැබැයි තනි වෙලා නැහැ. මොකද මාව අල්ලගෙන ඉන්න මගේ අම්මා තාත්තා මට ආදරය කරන ගොඩක් අය මගෙත් එක්ක ඉන්නවා මට ශක්තියක් දෙන්න. හැබැයි ඒ තනිකම ඇතුලේ තමයි තමන්ගේ ශක්තිය හැදෙන්නේ කියලා කිව්වොත් මං හරි.
ඉතින් මම හවස් වරුවේ කීල්ස් එකට ගිහිල්ලා මට ඕනි බඩු ටිකකුත් අරගෙන අයිස්ක්‍රීම් එකකුත් කන ගමන් මම බෝඩිමට ආයෙමත් ආවා. ඉතින් පහුවදා මං අපිට කැම්පස් එකේ නිවාඩු නිසා මං තීරණය කරා උදේම ගෙදර යනවා කියලා. ඉතින් මං ට්‍රේන් එකේ තමයි ගෙදර යන්නේ. ඒ නිසා කොටුව ස්ටේෂන් එකට ඇවිල්ලා උදේට කාලා හිටියේ නැති නිසා මං හිතුවා මුලින්ම උදේ කෑම එක ගන්න ඕනේ කියලා. ඉතින් උදේ කෑම එකත් කාලා 10:30 කෝච්චියේ ගෙදර යන්න තමයි මම සූදානම් වුණේ. ඉතින් මෙහෙම පරිසරය විඳ විඳ ට්‍රේන් එකේ යනවා කියන්නේම වෙනම වයිබ් එකක්. ඉතින් මම හවස 4ට විතර කිට්ටු වෙන්න ගෙදරට ආවා. මම අලුත් දවසක අලුත් බ්ලොග් එකක් අරගෙන එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.